අද ඔයාලට මම ඉතාමත්ම වටින කාරණයක් ගැන කතා කරනවාද ඔයාලත් එක්ක. ඒ තමයි ඔයාලගේ ගෙවල් වලට පාවිච්චි කරන මේ වතුර බට. ඉස්සර නම් අපි ඒවට කිව්වේ PVC බට කියලා. දැන් කියන්නේ UPVC බට. එතකොට මෙන්න මේ බට ගැන ඕගොල්ලෝ සමහරලාට දන්නේ නැති තොරතුරු කීපයක් තමයි මේ සඳහන් කරන්නේ. එතකොට ඔයාලා දැන් කඩේකට ගිහිල්ලා ඔයාලා ගෙදර වැඩේට අඟලේ බටයක් ඉල්ලනවා. එහෙම නැත්නම් බාගේ බටයක් ඉල්ලනවා. එහෙම නැත්නම් තුන් කාලේ PVC බටයක් ඉල්ලනවා. ඉල්ලනකොට ඔයාලා දන්නවා ඇතිද දන්නේ නැත්නම් දන්නෙත් නැහැ. අඟල කියලා ඔයා ඉල්ලුවොත් බාගේ කියලා ඉල්ලුවොත් ඔයාට බාගේ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අඟල් බාගේ මේ වතුර බටයක් ඉල්ලුවොත් අඟල් බාගේ කියන්නේ මොකද්ද? දැන් ඔයාට අඟල එකක් ඉල්ලුවොත් අපි මේ වගේ කැලිපර් එකකින් මැනලා බැලුවොත් මේකේ තියෙන්නේ අඟලද? මොකද්ද මේ ඒකකය? මේ ඒකකය කිසිම අර ගේජ් වල වගේ මේ දැන් භාවිතය දැන් අවුරුදු 100 ගානකින් භාවිතා කරපු ඒකකයක් නෙවෙයි. බොහොම පැරණි ඒකකයකට තමයි මේ අඟල කියලා කියන්නේ. එතකොට අපි ඒ අඟල කියන බටයක් ඔයා ගත්තොත් ඒකේ ඇත්ත ප්‍රමාණය තමයි ඇත්ත ඩයමීටර් එක තමයි මිලිමීටර් 32. හරිනම් වෙන්න ඕන කොහොමද? ඔයා අඟලේ බටයක් ගිහලා කඩෙන් ඉල්ලුවාට පස්සේ වර්නියර් කැලිපර් එකකින් මැන්නොත් එහෙම ඕගොල්ලන්ට එන්න ඕන මිලිමීටර් 25යි. එහෙම නැත්නම් 25.4යි. මොකද අඟලක් කියන්නේ මිලිමීටර් 25.4ක්. හැබැයි මේ බටයක් ඔයා ගත්තට පස්සේ අඟලෙකේ මිලිමීටර් 32ක් තියෙනවා. ඒතර මොකද්ද මේ සම්බන්ධතාවය? දැන් එතකොට අඟල් භාගේ බටයක් ඉල්ලුවොත් එතකොට අඟල් භාගේ බටයක් නම් ඕගොල්ලන්ට මිලිමීටර් 12.5 ගාණක් තමයි එන්න ඕන. හරිම භාගේ කියන්නේ නෑ. අඟල් භාගේ PVC බටයක් අරන් ඉල්ලුවොත් ඒක මිලිමීටර් 20ක් වෙනවා. තුන් කාලේ ඉල්ලුවොත් ඕගලන්ට තුන් කාල නෙමෙයි ඒක මිලිමීටර් 25ක් වෙනවා. ඒ කියන්නේ අඟලකට කිට්ටු වෙන ඩයමීටර් එකක් ඒකේ පෙන්눔 කරනවා. එතකොට මෙන්න මේ වෙනස ඇති වෙලා තියෙන්නේ මේ අපි මේ වතුර බට මනින්න 1800 ගණන් වල ඉඳලා 1900 ගණන් වෙනකම්ම ලෝකේ භාවිතා කර මේ ජලය අරගෙන යන්න පාවිච්චි කරේ මේ යකඩ බට නැත්නම් හියුම් පයිප්ස් කියලාත් අපි කියනවා හියුම් එක අරන් යන්න පාවිච්චි කරපු හියුම් පයිප් එහෙම නැත්නම් වතුර බට ඔයගේ බටවල පාවිච්චි කරේ මෙන්න මේ අඟල සයිස් එක. ඒක ඇතුලේ ප්‍රමාණය ඩයමීටර් එක අඟල. ඒ වතුර බට වලට ඒක පාවිච්චි කර හින්දා කාලයත් එක්ක ඒක ඇවිල්ලා මුල්ම කාලේ මේ PVC බට හදන කොටත් හරිම ඩයමීටර් එක අඟල තමයි. හැබැයි ඊට පස්සේ ඒක මෙට්‍රික් ක්‍රම වලට ඇවිල්ලා අලුතෙන් දියුණු ක්‍රම වලට එනකොට ඒවා වෙනස් කරලා හැදුවා. හැබැයි තාමත් අපේ යන්නේ අඟලේ බටේ, බාගේ බටේ, තුන් කාලේ බටේ කියලා තමයි. එතකොට ඒ අඟල තුන් කාල බාගේ කියලා කිව්වට ඇත්ත සයිස් ඒවා නෙවෙයි. බාගේ කිව්වොත් ඕගොල්ලෝ මිලිමීටර් 20, තුන් කාලේ කිව්වොත් මිලිමීටර් 25, අඟල කිව්වොත් මිලිමීටර් 32. ඒ වගේම ඔයාලා තව එකක් දැනගන්න ඕන. ඔයාලා දැන් ගිහිල්ලා ඉල්ලනවා 600 අපිට දෙන්න 600 සයිස් එක කියලා. එහෙම නැත්නම් 1000 සයිස් එක කියලා. ඒ කියන්නේ ඝනකම තමයි ඒකෙන් තීරණය කරන්නේ. ඒවත් දැන් නැහැ. දැන් 1000 බටේ කියලා ඉල්ලනවා 600 බටේ කියලා. දැන් ඒව නැහැ. එතකොට දැන් අපි අඟල 1000 කියලා කිව්වොත් අපිට එන්නේ ඒක දැන් PNT 11. එතකොට 1000 කියන්නේ PNT 11. එතකොට 600 කියන්නේ PNT 7. මොනවද මේ PNT? PNT කියලා කියන්නේ සාමාන්‍ය ඕකේ මම හිතන්නේ එන්නේ pressure for normal temperature කියන එක. normal temperature කියන්නේ celsius 35 30 වගේ ප්‍රමාණයේදී මේ බටයකට දෙන්න පුළුවන් pressure එක. එහෙම නැත්නම් මේ බටයකට ගන්න පුළුවන් pressure එක තමයි ඒ සඳහන් කරලා තියෙන්නේ. ඉතින් PNT 11 කියන්නේ බාර් 11ක pressure එකක් මේ බටයට ගන්න පුළුවන් කියන එක. ඒතකොට PNT 7 කියන්නේ බාර් 7ක බටයක් ඒකට ගන්න පුළුවන් කියන එක. මේක වැදගත් වෙන්නේ ඕගොල්ලෝ ඩොමෙස්ටික් වතුර ලයින් එක ගන්නකොට, ගෙදර සාමාන්‍ය විදිහට වතුර ගන්නකොට මේ PNT 7 කියන එක කිසිම ප්‍රශ්නයක් නෑ. මොකද බාර් 7ක ප්‍රමාණයක් ඒකේ ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් ගෙදර වතුර ලයින් එක බාර් 7ක් දක්වා යන්නේ නෑ. එතකොට ඒක 2.5 වගේ යන්නේ. එතකොට PNT 11 අපි ගන්නේ මම ඊළඟට ඕගොල්ලන්ට කියලා දෙනවා මේ ගෙදර වතුර ලයින් එකේ ප්‍රෙෂර් එක වැඩි කරන ප්‍රෙෂර් පම්ප් එක ගැන. අන්නේ ප්‍රෙෂර් පම්ප් එක දැම්මම ගෙදර හැම තැනටම ප්‍රෙෂර් පම්ප් එකෙන් දෙන්නේ නැහැ. හැබැයි ප්‍රෙෂර් පම්ප් එක දැම්මම
මෙන්න මේ PNT 11 කියන බටේ තමයි අපි දාන්නේ. PNT 11 කියන්නේ හයි ප්‍රෙෂර් වලට පාවිච්චි කරන බටයක්. ඒ පීඩනය එතකොට බාර් 11ක් දක්වා ඒකේ යන්න පුළුවන්. ඉතින් ඔන්නෝක තමයි ඔය බටවල තියෙන වෙනස සහ ඔක තෝරා ගැනීමේදී ඔයගොල්ලෝ සැලකිලිමත් විය යුතු කරුණ. ඊළඟට අපි බලමු මෙතන අපි බටේක විස්තරයක් බලමු. දැන් අපි මේ බටේක ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට print කරලා තියෙනවා. print කරලා තිබුණොත් මේ බට දෙකම ගත්තොත් මේ තියෙන නිෂ්පාදකයාගේ නම මේ ස්ලෝන් කියන නිෂ්පාදකයා lead free කියන්නේ lead කියන ලෝහය මේ බටේ හදන්න පාවිච්චි කරලා නැහැ. මොකද ගොඩාක් ඉස්සර ඒවයේ මේ lead කියන ලෝහය මේකේ මැටීරියල් එක අන්තර්ගතයි. මොකද දැන් ඒක ශරීරයට අහිතකර හින්දා මේකට පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා lead free කියලා කියනවා. UPVC කියලා කියන්නේ මේකේ මේ ප්ලාස්ටික් අඩංගු නැහැ. පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියන එක තමයි මේ අන්ප්ලාස්ටිසයිඩ් කියන එක තමයි මේ U කියන්නේ. UPVC කියන්නේ මැටීරියල් එක. පොලිවයිනයිල් ක්ලෝරයිඩ් කියන එක. මේ 32 කියන්නේ මේ අඟලේ බටේ ඇත්ත ඩයමීටර් එක. මේක අපි අඟල කියලා ඉල්ලුවොත් දෙන්නේ මේ බටේ. ඒක ඇත්ත ඩයමීටර් එක තමයි 32 කියලා කියන්නේ. අපි මෙහෙම බැලුවොත් අඟල 32 තමයි ඒකේ සයිස් එක. ඊළඟට මේ තියෙන්නේ 1.9 කියන්නේ ඊටමත් වැදගත් මේ බටේ thickness එක. මේ බටේ ඝනකම තමයි 1.9 මිලිමීටර්. හරි මේ තියෙන්නේ ඒක. මේ PNT කියන්නේ මේකේ ප්‍රෙෂර් එක බාර් 11ක් කියන එක තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒක තමයි ඩීටේල් එක. දැන් මේක ගත්තත් මේක බාර් 11 බටේ මේක බාර් 7 බටේ. ඒ කියන්නේ මේක PNT 11 මේක PNT 7. එතකොට ඒකෙත් ඒ විදිහටම ඇවිල්ලා ඩයමීටර් එක 32 එකම බටේ. මේ අඟලේ බට මේ බාර් ප්‍රමාණයෙන් වෙනස් වෙන්නේ. ඝනකමින් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ මේක PNT 11 මේක PNT 7. එතකොට PNT 7 වුණාම මේකේ ඝනකම වෙලා තියෙන්නේ 1.5. මෙතන 1.9 මිලිමීටර් මෙතන 1.5 මිලිමීටර් තමයි මේකේ thickness එක. ඉතින් එහෙනම් හරි තවත් මොනවා හරි කියලා දෙන්නම් හිටනිද්දා.